හායි යාළුවනේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. subscribe කරලා එකතු වෙන්නත් ආදරෙන් ඉල්ලනවා. ඔන්න අද මම ඔයාලට ගෙනාවා රසම රස පරිප්පු තෙම්පරාදුවක්. හැමදාම එකම විදියට පරිප්පු හදන්නේ නැතිව මේ විදියටත් හදලා බලන්න. ඉතින් අපි බලමු මේ පරිප්පු තෙම්පරාදුව මම කොහොමද හදාගත්තේ කියලා. මුලින්ම මම පරිප්පු ග්‍රෑම් 150ක් හොඳට සෝදලා අරගෙන තියෙනවා. මුලින්ම සෝදගත්ත පරිප්පු එකට මිරිස් කුඩු මේස හැන්දක් එකතු කර ගන්නවා. ඒ වගේම කහ කුඩු තේ හැන්දකුත් එකතු කර ගන්නවා. 3-5 කුඩු තේ හැන්දකුත් එකතු කරගෙන රම්පේ කරපිංචත් මේකටම එකතු කර ගන්නවා. ලුණු කැට වලින් තේ හැන්දකුත් එකතු කරලා පරිප්පුව තැම්පෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර මම එකතු කර ගන්නවා. ගොඩක් වතුර එකතු කර ගන්නත් එපා. එතකොට පරිප්පුව ගොඩක් බෙරි වෙන්න පුළුවන්. මේ වගේ පරිප්පු ටිකක් වැහෙන ප්‍රමාණයට මම වතුර එකතු කරගත්තා. පරිප්පු ටික හොඳට තැම්බෙනකන් මේ විදියට ලිපේ තියාගන්න. ටික වෙලාවකින් පියනකින් වහලා මේක තඹ ගන්නත් පුළුවන්. මම අද පරිප්පු එක හදන්නේ ටෙම්පරාදු කරලා නිසා මේකේ තියෙන ඉස්ම ගතිය ටිකක් හිඳෙනකන් මම තව වෙලාවක් ලිපේ මේ විදියට තියාගන්නවා. පරිප්පු එකේ ඉස්ම ගතිය අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම ලිප ඔෆ් කරගන්නවා. දැන් මේ විදියට තෙල් ටිකක් පෑන් එකකට එකතු කරලා තෙල් ටික රත් වුණාට පස්සේ මුලින්ම අබ තේ හැන්දක් එකතු කරගන්නවා. අබ ඇට තමයි මම එකතු කරගන්නේ. ඊට පස්සේ සුදු ලුණු බිත් 3ක් සිහින්ව කපාගෙන තෙල් එකට එකතු කරගන්නවා. රට ලුණු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක් සිහින්ව කපාගෙන තෙල් එකට එකතු කරගන්නවා. ඒ වගේම කුරුඳු පොතු ටිකකුත් කරාබු නැටි 3කුත් තෙම්පරාදුවට එකතු කරගන්නවා. සියලි මිරිස් කරල් 3කුත් තෙම්පරාදුවට එකතු කරගන්නවා. මේ වෙලාවේදී රම්පේ කරපිංචි ටිකක් තෙම්පරාදුවට එකතු කරගන්නවා. ලිප මදගින්දරේ තියාගෙන කෑලි මිරිස් මෙල් සැහැඳි එකහමාරකුත් තෙම්පරාදුවට එකතු කරගෙන මේ ආකාරයට හොඳින් කවලම් කරගන්නවා. දැන් ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරලා තෙම්පරාදුව තව ටික වෙලාවක් මේ විදිහට ලිපේ තියාගෙන මම ලිප ඔෆ් කරගන්නවා. දැන් අපි අර කලින් හදාගත්ත පරිප්පුවට මේ තෙම්පරාදුව එකතු කරගන්නවා. අපි හදාගත්ත තෙම්පරාදුව පරිප්පු ටිකත් එක්ක මේ විදියට හොඳට කවලම් කරගන්න ඕන.
දැන් බලන්නකෝ ඒ විදිහට හදාගත්ත පරිප්පු තෙම්පරාදුව කොච්චර රස පාටට තියනවද කියලා. ඇත්තටම මේක හරිම රසයි. ඉතින් මේ විදිහට පරිප්පු තෙම්පරාදුව හදාගත්තාම ඉක්මනට නරක් වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි රසේනොත් ගොඩක් වැඩි. ඔයාලත් මේක ගෙදරදී හදලා බලන්න. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් රෙසිපි නරඹන්න කැමති නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.